කුඩ කෑම. මලිති කියන්නේ හරිම කරුණාවන්ත හොඳම හොඳ ගැහැණු ළමෙක්. එයා හැමදාම උදේ කුරුල්ලන්ට කන්න කෑම එයාලගේ මිදුලේ තන බිස්සට දැම්මා. ඒත් ඉතින් හැමදාම සිද්ධ වුණේ වෙන දෙයක්. මලිතිගේ ගෙදර ඉන්න බල්ලොයි පූසොයි කට්ටියම ඇවිල්ලා කුරුල්ලන්ට දාන කෑම ටික කෑවා. මේ සිදුවන දේ ගැන මලිතිට හරීම දුකයි. කුරුල්ලන්ටත් දුකයි. මේකට මම මොකද කරන්නේ? මලිති තනියම කල්පනා කළා. එයාට හරි අපූර්ව අදහසක් කල්පනා වුණා. මලිති කුඩයක් ගෙනාවා. මලිති මේ කරන්න යන දේ දිහා කුරුල්ලෝ ටිකයි, බලු යාළුවෝ ටිකයි, පූස් යාළුවෝ ටිකයි හරීම පුදුමෙන් බලාගෙන හිටියා. මලිති කුඩේ දිග ඇරලා ඒක ඔළුවෙන් හිටෙව්වා. කුඩේ ඇතුළට කෑම ටික දැම්මා. බලු යාළුවෝයි පූස් යාළුවෝයි කිඳිරි ගෑවා. ඊට පස්සේ මලිති කෑම දාපු කූඩේ ගහක අත් එක කුඩ මිටෙන් එල්ලුවා. කුරුල්ලන්ට හරි හිනා. කුරුල්ලෝ කුඩේ ඇතුළේ තිබුණු කෑම හරීම සතුටින් කෑවා. එයාලා සතුටට සින්දුවකුත් කිව්වා. මලිතිට දැන් හරිම සතුටුයි. මම හැමදාම ඔය විදිහට ඔයාලට කෑම දෙන්නම්. මලිති කුරුල්ලන්ට කිව්වා. කුරුල්ලෝ අත්තටු ගහලා උඩ පැනලා සතුට ප්‍රකාශ කළා. බලු යාළුවෝයි පූස් යාළුවෝයි බිම දිගා වෙලා කුරුල්ලෝ කුඩ කෑම කන දිහා බලාගෙන හිටියා. මම ඔයාලටත් කෑම දෙනවනේ. මලිති බලු යාළුවන්ටයි පූස් යාළුවන්ටයි කිව්වා. දැන් හැමෝටම හරිම සතුටුයි. අපිට කාට හරි උදව්වක් කරන්න ඕනේ නම් මොනතරම් කරදර බාධකාවත් අපිට ඒ උදව්ව කරන්න පුළුවන්.